ආයුබෝවන් විනෝද සමය. ප්‍රිය අසන්නනි, අද අපි අලුත් මුහුණුවරයක විකටාංගයක් ඉදිරිපත් කරනවා. සමාජයේ බොහෝම දෙනෙක් තමන්ගේ හිතට එකඟව කතා නොකරන බව අපේ විනෝද සමය කණ්ඩායමේ පරිශ්‍රණාංශයෙන් දැන් සොයාගෙන තිබෙනවා. කට බොරු කිව්වත් හිත බොරු නොකියන නිසා හිත කියන දේ කාටත් ඇහෙන ක්‍රමයක් දැන් මේ කතිකයෝ කතා කරලා නතර කරනකොට හිත කතා කරනවා ඇහෙනවා පසුබිමේ. අපි දැන් කියන දේ හිතට එකඟව නොවේ වෙන්න පුළුවන් අපි කියන්නේ. ඉතින් අද හිත කතා කරනවා අපිට ඇහෙනවා. මං කියන දේ ඒ විරුද්ධ අදහස මගේ හිතෙන් දෙනවා. ඒක අද අපි විද්‍යාමානව තමුන්නාන්සලට පෙන්නනවා. අපගේ මේ විනෝද සමයේ අද පළවෙනි අංකයෙන් හිත යටි හිත කතා කරයි. දැන් පළමුවෙන්ම ඔබ මත කතා කරනවා අපේ මේ සමිතිය රැස්වීමේදී කලුකඩ මුදලාලි කෙනෙක්. මේ ඉන්නේ කලුකඩ මුදලාලි. නෝනාවරුනි මහත්වරුනි, තමුනාන්සලා දන්නවා මේ සමිතියෙන් මේ ගම දියුණු කරන්න විශාල සේවයක් වෙලා තිබෙන බව. මේ සමිතියේ සාංවස්තරික උත්සවයට වචන දෙකක් කතා කරන්න මට ආරාධනා කිරීම ගැන සංවිධායක මහතුන්ට මම මුළු හෘදයෙන්ම ස්තුතිවන්ත වෙනවා. ස්තුති කරන්න නෙවෙයි හෙන ගහන්න ඕනේ. මගේ කඩේට හෙනක පිරෙන වෙලාවට මම මලයිලව්ව දාගත්තා. මේ ගම දියුණු වෙනවා දකින්න මන්තරම් ආසා ඇති කෙනෙක් තවත් මේ තන නැතු ඇති කෙනෙක්යි මගේ අදිස්ථාන. දියුණු වුණොත් නම් අගේට හිටි. දැනටම මාසයක් ගානේ අලුත් කඩමතු වෙනවා මේ ගම. මම ආඩම්බර වෙනවා කියන්නේ මේ සමිතියේ ඉල්ලීම නිසායි ගමට අද සමූපාකාරයක් ලැබිලා තියෙන්නේ. සමූපකාරින්ද තමයි මගේ කඩේ නැති වුනේ. නැත්තම් පහුගිය දවස්වල කොත්තමල්ලි රුපියල් 10ට විකුණන්න තිබුණා මට. ඒ වගේම ගාමියා බැංකුවක් ලැබුණා අපිට ළඟදී අපිට බොහෝම සන්තෝෂයි ඒ ගැන. මට මතක් වෙනකොටත් කියන්නේ බැංකු මොකටද මෙවුන්ට? බැංකු. මෙච්චර කල් මගේ කඩේට ඇදුණු සල්ලි දැන් බැංකුවට පටවනවා. බැංකු. මේ සමිතියේ නිලධාරි මණ්ඩලයටයි අපි මේ ගැන ස්තුතිවන්ත වෙන්න ඕන. ස්තුති නෙමෙයි උන්ගේ කකුල් කඩන්න වටිනවා. ස්තුති. මට විරුද්ධව පෙස්සන් ගැහුවේ වුන් තමයි උද්ගහපු තරම. මේ ගම තව දියුණු කරන්න නම් අපි අවංකව කටයුතු කරන්න ඕන කියන එකයි මගේ අදිස්ථාන. හැබැයි අවංක වුණාට සීනි කාලා නම් මං අඩුවෙන්මයි කරන්නේ කවදා. අවංක. අපි සීනි කාලා නෑ ඒක මේ. අපි එකිනෙකාට දයාවෙන් කරුණාවෙන් කටයුතු කරන්න ඕන කියන එක මගේ අදිස්ථාන. දයාව කරුණාව තියෙනවා. හැබැයි ගම්බිරිස් වලට ගස්ලබු වැටක් දානවා ඒ වගේ. ඒකත් වරද්දක්. තවත් කටික මහත්තුරු ඉන්න නිසා මගේ කතාව මම මෙතනින් අවසන් කරන්න යනවා. ඔව් හිතට විරුද්ධ හුඟා කතා වලත් අහුවෙන්න පුළුවන්. ඊළඟට අපේ සමිතිය කතා කරන්නේ පෙන්ෂන් කාර මහත්මයෙක්. ඉස්සර රජයේ සේවකෙක් දැන් පෙන්ෂන් ලබලා. මේ වයසයි මේ වැනි මේ ඉන්නේ. නැෂනල් එකේම ගහලා. අමුණාන්සලාට පළමුවෙන්ම කියන්චෝනේ නොයෙකුත් රාජකාරී අතපසු කරලයි මම මේ රැස්වීමට සහභාගී වෙන්න ආවේ. රාජකාරී අතපහු කරපු නැති මිනිහා මම ඒ කාලේ. මම මේ ස්ථානයට ආවේ යුතුයකමක් වශයෙන් මිසක පුද්ගලික ලාභ ප්‍රයෝජනයක් තකාගෙන නෙවෙයි. නෙමෙයි ඉතින් නැහින දෙහින කාලේ නම්බු නාමයක්වත් ගහගන්න පුළුවන් මේ වැය මාර්ගයෙන් මට. මේ හැදෙන වැඩෙන පරම්පරාවට ආදර්ශයක් දෙන්න පුළුවන් අපි වගේ පරණ රජයේ සේවකයන්ට. මාව ආදර්ශයට ගත්තොත් ඔවුන් ඉතුරු වෙන්නේ නැහැ. හොඳ විශිෂ්ට සේවයක් කරලා තියෙන විදිහක් මම
කන්තෝරුවේ ඕල් ටයිම් කියලා කොහෙට මේ මිනිස්සු දන්නේ නැතුව ඇති මම ඒ කාලේ. අපි ඒ කාලේ අවංකව සේවය නොකළා නම් අපේ රට අද මේ තරම් දියුණු තත්වයකටපත් වෙන්නේ නැහැ. නොදකේ අපි පොත අත්සන් කරලා ඇවිත් ගෙදරින් ඉඳන් පඩි ගත්තේ නැත්නම් මේ රට දියුණු වෙලා හුඟක් කල් වෙලාකට. මට වැඩි වෙලා හිටගෙන ඉඳලා පුරුදුත් නැහැ. ෆෑන් එක යටටම වෙලා ඉඳලා පුරුදු වෙලා දැන් ටිකක් දාඩිය දාන නිසා මම ටිකක් වාඩි වෙනවා. ඕ වැඩි කතා කරන්නත් බයයි මා ගැන දන්න උදවියත් ඇති මෙතන. ඊළඟට අපේ සමිතියට ඇවිල්ලා කතා කරනවා ඡන්ද අපේක්ෂක මහත්මයෙක්. මේ ඉන්නේ ඒ ප්‍රදේශයේ ඡන්දයක් බලාපොරොත්තු වෙන කෙනෙක්. ගම් සභා ඡන්දය. මේගොල්ලන්ගේ පුළුවන් තරම් ඇදෙන විදිහට කතාව පටන් ගන්න ඕන. පොඩ්ඩක් දත් පිලිස්සලා කතා කරන එක හොඳයි කොයි එකටද. සම්භාවනීය නෝනාවරණී මහත්වරණි ඕනෑමට වැඩි නියවන්න ගියොත් උන්ට අප්‍රිය වෙන්න හිතෙන්නත් පුළුවන්. මම ඊටාම ප්‍රීති වෙනවා මේ ආනන්ද ජනක අවස්ථාවේ තමුන්නාන්සලා ඉදිරියේ වචන ස්වල්පයක් කතා කරන්න ලැබීම ගැන. අද ඊයේ ඉඳලා නෙවෙයි දැන් අවුරුදු ගණනාවක ඉඳලා මේ ප්‍රදේශයේ දියුණුවට අත්හිත යොදලා මම කරපු ඉටි කෙඩියක් නෑ කඩපිල් ගානේ පල් ගගහ හිටියා මිසක් මම ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කර බව කවුරුත් තමුන්නාන්සලා දන්නවා. මෙතන ඉන්න උඟ දෙනෙක් දන්නවා ඇති මම නිකමෙක් බව නම් මේ සමහරු මාදියා බලනවා නිකන් අමුතු විදිහකට. මේ ප්‍රදේශයේ සමිති ගණනාවකම ලේකම් වශයෙන් භාණ්ඩාගාරික වශයෙන් කටයුතු කරපු කෙනෙක් හැටියට මම ඒ සල්ලි වලට ගහපු හැටි මේ අය දන්නවා නම් මගේ අලු දූවිලි හම් වෙන්නේ මම අවංකවම කියන සත්‍යය. අවංක කියන වචනේ නම් මට අයිතිත් නෑ. මම ළඟදීම තමුන්නාන්සලාගේ වරම ඉල්ලනවා මේ ප්‍රදේශයේ වෙනුවෙන් අප කැප වෙලා කටයුතු කරන්න මට අවස්ථාවක් දෙන්නේ කියලා. අප කැන්සල් වෙයිද දන්නේ සම්මාදන් ලැයිස්තු එහෙම. සම්මාදන් ලැයිස්තු වලට එහෙම ගහපු හැටි දැනගත්තොත් එහෙම. කොටින්ම කියනවා නම් මිත්‍රවනි මම තමුන්නාන්සලාගේමයි. අනේ තෝගේ. මේ ප්‍රදේශයේ ගැනත් මහා ජනතාව ගැනත් මට විතර කැක්කුමක් තියෙන කෙනෙක් තවත් නැති බව සහතික කරලා කියන්න හැකියි. ගල් පැලෙනා වගේ සද්දයක් ඇහෙනවා එහෙම. මම තමුන්නාන්සලා වෙනුවෙන් ඉදිරිපත් වෙන්නේ මේ වාසිය බලාගෙන මේ නම්බුව බලාගෙන කීර්තිය බලාගෙන නෙවෙයි කියන එක මම අවධාරණයෙන්ම තමුන්නාන්සලාට කියනවා. බොරු දිගටම කියාගෙන යනකොට දාඩිය දානවත් වැඩි. දාඩිය දානවා. කවුද වන් දන්නේ නිකන් ඉඳගනින් කියනවා වගේ මටත් ඇහුණා මේ. ඔව් ඉඳගන්න එක හොඳයි ටික දැම්මනම් ඉඳගන්න හොඳ වෙලාව. ඔව්. එහෙනම් මම එකක් කියන්නම්. මමත් මේ සමිතියට බැඳෙන බව මම ස්ථිරවම දැන් කියන්න සතුටුයි. මේ වගේ පොරොන්දු නම් මම ගෑනු ළමයින්ට දීලා ඇති ඉසේ කෙස් ගන්න. ආයිබා. හිතවත් අසන්නනේ තවත් විනෝද සමය වැඩසටහනක් මෙතනින් සමාප්තයි. අද සහභාගී වුණේ එනස් විදායස් සමීර් රුබ්රිගෝ බර්ටි කුණුතල